දැන් බින්න භාග ක්‍රමය දෙක හොඳයි. දැන් මේ පැත්තට බෝඩ් එකට නේ. හරි. මෙන්න මේ හැමුදේ මේ දෙවෙනි බින්න භාග ක්‍රමයේ වෙන්නේ දැන් අපි මෙන්න මෙහෙම කරමු. දැන් අපිට අපි හිතමුකෝ මෙන්න මේ වගේ වීර්ය භාග ටිකක් එකතු කරා කියලා. හරි. දැන් අපි මේකේ කුඩා පොදු ගුණාකාරය ගන්නකොට මේ ඔක්කොම ගන්නවා. නෑනේ අපි දැන් පුරුදු වුණානේ කුඩා පොදු ගුණාකාරය එකිනෙකට වෙනස් සාධකවල වැඩිම වාර ගන්න නේ. මොන මේකේ කවුරු හරි එකිනෙකට වෙනස් සාධක මොනවද කියලා අපි දෙකයි කියන්නේ කවුරු? x ධන එකයි x ඍණ එකයි. නේ? ඒ x ධන එකේ කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. හැබැයි x ඍණ එකේ 3ක්. එහෙනම් මේකේ කුඩා පොදු ගුණාකාරය ගන්නේ මේකනේ. එහෙම වුණොත් මේ භාග තුනම මෙයාගෙන් මේ නියෝජනය වෙයි. නේ? එහෙනම් අපි ආපස්සට හිතනකොට දැන් අපිට මේක විතරයි නෙමෙයි. එහෙනම් අපි ආපස්සට හිතනකොට අපි තේරුම් ගන්න ඕන මෙයාගේ භාග සංඛ්‍යා කීයක් නියෝජනය වෙයි? 3ක්. මොනවද 3? x ඍණ 1 x ඍණ 1 වර්ගය x ඍණ 1 ගණය. ඒතර අපි අනිත් පැත්තේ ඒ ඔක්කොම ඉන්නවා කියලා හිතන්න වෙනවා. නේ? දැන් උදාහරණයක් ලෙස තව එකක් ගන්න. දැන් මම උගලට දුන්නොත් ඔන්න ඔය වගේ එකක් බින්න භාග කරන්න. ඒතර මෙයාගේ භාග සංඛ්‍යා කීයක් නියෝජනය වෙනවා? දෙකක්. මොනවද දෙක? x ධන 2යි නැතුව මේ S දෙකට පේන දෙක කියලා හරියන්නේ නැහැ. ඇතුළට යනවා ඇතුළ බලන්න. તો ළමයට කුඩා පොදු ගුණාකාරය ගන්නකොට ඒ අවබෝධය තියෙනවා. මේක ගන්නකොට නේ වැඩිම බලය ගන්නෙ. ඒතර ආපස්සට එනකොට එන්නේ කොහොමද කියන එක හරිද? තේරුණේ? නැත්තම් මේක දැක්කුවාම හරි හරි. මේක 2යි කියලා ලියුව ගමන් ඉවරයි ඈ. ඔක ලියුව ගමන් ඉවරයි. ඉවරයිනේ. ඉවරයි. එතකොට මේක ඇතුලේ මෙයයි දෙන්නම තියෙන්න පුළුවන් නේ. එතකොට එහෙනම් මෙන්න මෙතන අපි මේ වගේ වලදී දැන් මේ ස්ථාන දෙකේ වර්ගය කියලා කියන්නේ මේන් ඒවම දෙකක් නේ. අපි මේවට කියන්නේ පුනරාවර්තන සාධක කියලා. පුනරාවර්තනය කියන්නේ නැවත නැවත. පුනරාවර්තන සාධක. හරි. මානතර බින්න භාග ක්‍රමය දෙක යටතේ කියලා දෙන්නේ. යම් කිසි සාධකයක් පුනරාවර්තනය වුණොත් අපි සාධක කැඩුව පුනරාවර්තනය වුණොත් අපි ඒක මේ විදිහට ලියන්න වෙනවා පුනරාවර්තනය වෙනවා කියලා මෙහෙම බෑ. කොහොම තියාගෙන බින්න භාග තුනක් ලියුවොත් වැරදි x ඍණ 1 x ධන 2 x ධන 2 කියලා. එතන මේවා අපි හරියට සුළු කරොත් පුනරාවර්තනය වෙනවා නම් අපි මේවා දර්ශක විදිහට ලියන්න ඕනේ. එහෙමනේ. ඊට පස්සේ තමයි බින්න භාග තීරණය කරන්නේ. හරි. එහෙනම් මෙතන යම් කිසි බලයක් තිබුණොත් නේ හරේ සාධක කැඩුවම එකම සාධකේ එක්වරකට වඩා එනවා නම් එහෙම වෙන්නේ නේ. එහෙම වුණොත් මෙන්න මේකට අනුව මෙයාගේ බින්න භාග කීයක් නියෝජනය වෙනවා? එක් ගාණක් නියෝජනය වෙනවා. මොනවද බින්න භාගයෙන් ගන්න? x ධන 1 x ධන 1 x ධන 1 x ධන 1 වර්ගය x ධන 1 ගණය මේ විදිහට පොතෙන් දෙනවා. x ධන 1 ඉන්න වෙනකන් නියෝජනය. හරි. එහෙනම් බින්න භාග ක්‍රමයේ දෙක යටතේ කියන්නේ අන්නේ වගේ පුනරාවර්තන සාධකයක් ආවොත් ඒ සාධකයේ පදනම් කරගෙන බින්න භාග කොහොමද වෙන් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ අර ඔක්කොම ටික එකයි. එහෙනම් පොදුවේ හේතුව බින්න භාග ක්‍රමයේ දෙක. අපි පොදුවේ හේතුව ඒ පුනරාවර්තන සාධකයට අමතරව මේ වගේ වෙනස් සාධක තියෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් අපි පොදුවේ එකක් ලියුවොත් අපි හිතමු මේ වගේ එකිනෙකට
වෙනස් සාධක n සංඛ්‍යාවක් තියෙනවා. දැන් මොකද සාධක පුනරාවර්තනද? නෑ ඔක්කොම එකිනෙකට වෙනස්. ඊට අමතරව මේ වගේ පුනරාවර්තන සාධකයකුත් තියෙන්න පුළුවන්. හරිද? තියෙන්න පුළුවන් නේ. එහෙනම් අපි හිතමු මේ හරේ මාත්‍රයට වඩා අඩු මාත්‍රයක සිද්ධයක් තමයි කවුද? px. දැන් ආයෙ මේකේ තව සාධක නෑ ඔක්කොම කරලා තියෙනවා. ඒතර මේක කුඩා පොදු ගුණාකාරය වෙනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන අපි කලින් ගත්තු සාධකන එකිනෙකට වෙනස් නේ. එහෙනම් මේ හැම සාධකයකම තියෙන කවුද? මෙන්න බලන්න. මේ තියෙනනේ කුඩා පොදු ගුණාකාරයට මේ x සංඛ්‍යාව වෙනවා නම් පින්න භාගයක් තියෙනවා නේද? හරි. එහෙනම් මෙතන මේ වගේ භින්න භාග n සංඛ්‍යාවක් තියෙනවා. හරිද? එතකොට මෙයා දිහා බැලුවම මෙතනින් භින්න භාග කොච්චරක් නියෝජනය? n සංඛ්‍යාවක් නියෝජනය වෙනවා. හරිද? ඒ කියන්නේ කවුද එතකොට එතන ඕක නියෝජනය වෙනවා නේ. ඒකේ දෙවෙනි බලයේ නියෝජනය. එයාගේ තුන්වෙනි බලයේ නියෝජනය. ඔහොම දිගට ගියාම n වෙනි බලය දක්වා භින්න භාග නියෝජනය. එහෙමනේ. දැන් ඔය ටික ඔක්කොම එකතු කරන්න කිව්වොත් අපි මේ ඉදිරියට වෙනස් සාධක n ගන්න මේ කුඩා පොදු ගුණාකාරය. මේ ඔක්කොම ටික ගන්නවද කුඩා පොදු ගුණාකාරය? නෑනේ කවුද ගන්නේ? මෙයා තමයි ගන්නේ. නේ ලොකු බලයෙන් ගන්නතර අර ඔක්කොම ටික යාගේ නියෝජනය. නේ නතර පුනරාවර්තන සාධකයක් තිබ්බොත් එයාගේ පළවෙනි ඵලයේ ඉඳලා හරිද? පළවෙනි ඵලයේ ඉඳලා දක්ෂ වෙනකන් 1 2 3 ගලා යන්න ඕන. හරි. ඊට දැන් මේවයි අපි ඉගෙන ගත්තේ උඩ තියෙන නියතනේ. ඔහම නියත. හරිද? එතකොට මේ තියෙන්නේ මේ වගේම සාධකයක් නේ. හරි. එහෙනම් ඒකේ තුන නියත. හැබැයි මෙතනින් එහා හැම එකකම පුතේ දර්ශකයේ වෙනස් වුණාට නේ. දර්ශකයේ වෙනස් වෙන්නේ. දර්ශකයේ වෙනස් වෙන්නේ. ඒක තුන එකම යන්නේ. හැබැයි පාදයේ වෙනස් වෙනවා. නෑ හැම එකකින් පාදයේ කවුද? කවුද? x ධන b නේ. එතකොට මතක තියාගන්න දේ මේ උඩ නියතේ හැම වෙලේම අපි තීරණය කරන්නේ මේ යට ඉන්න මේ මුළු එක්කිනාම නෙවෙයි. අපි හැම වෙලේම උඩ නියතය තීරණය කරන්නේ මෙන්න මේ පාදයට ඉන්න කෙනා මත. හරිද? දැන් පාදයට ඉන්නේ මේ හැම එකේම මෙතන වෙනස් වුණාට හැම එකේම පාදයේ කීවෙනි මාත්‍රිකද? පළවෙනි මාත්‍රික. හරිද? පළවෙනි මාත්‍රික. හරිද? පාදයේ. හරිද? ඒ නිසා පළවෙනි මාත්‍රයේ එකක් අඩු එක තමයි කවුද? නියතේ. හරිද? නැතුව මේක වර්ග කරාගෙන x වර්ගය ගැන විතර නෙමෙයි ගන්නෙ. හරිද? කවුරු ගැන හිතලාද ගන්නෙ? පාදයක තියෙන්නේ. ඒත් පාදයේ පළවෙනි මාත්‍රයේ නිසා මේ හැම එකේම පුතේ නියතය වෙන්නේ. හරිද? මේ හැම එකේම නියත තමයි දාන්නේ. හරිද? තේරුණාද? එතන මතක තියාගන්න ඔන්න ඔය ස්වරූපයේ ඕනම භින්න භාගයක හරිද? පාදයේ පළවෙනි මාත්‍රේ නිසා උඩට දාන්න මොකද එතකොට නියත. හරිනේ? දෙනවනේ හොඳට මතක තියාගන්න. හරි? ඒවා වෙනස් වෙන තැන් එනවා ඉස්සරහට. ඒක ඔගොල්ලෝ වෙනස් වෙන්න බෑ. ඔගොල්ලෝ හරියට ඒක ඔළුවේ තියන් කරන්න ඕනේ. හරි පැහැදිලි? එහෙනම් දාගන්න පින්න බාර ක්‍රමය දෙක කියලා. මේ වගේ px යනවා හරේ මාත්‍රයට වඩා
අඩු මාත්‍රයක සිතයන් වන විට මෙන්න මේක ලියමු. අපට අනිත් බැරි වෙයි. pH බෙදීම x ධන alpha එක x ධන alpha දෙක ටික x ධන alpha එක වරක් x ධන beta එක සමානයි දැන් භින්න භාග ටික ලියයි යනවා නේ. මෙන්න මේ සාධක n වලට භින්න භාග n ගාණක් කියනවා පළවෙනි ක්‍රමය. හරි. a යට x ධන alpha එක a දෙක යට x ධන alpha දෙක ධන ටික ධන a n යට x ධන alpha n ධන b එක යට x ධන beta ධන b දෙක යට x ධන beta වර්ගය ධන b තුන යට x ධන beta ඝනය ධන ටික ධන b n යට x ධන beta n වන පරිදි භින්න භාග වෙන් කර ඒක a දෙක ටිකක් a හා b එක b දෙක b තුන ටිකක් b නියත සොයමු ලබයි. හරිනේ. එතකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙතනින් පස්සේ මෙතන අවුලක් නැහැ. මෙතනින් පස්සේ මේ හැම එකේ පුනරාවර්තන තියෙන්නේ. හරිද? මෙතෙන් තියෙනවා x ධන b තේව කීයද? දෙකක්. එතකොට මෙන්න මෙතනින් පස්සේ තියෙන හැම මොඩල් එකක්ම අයිති වෙන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මොකක්ද? පළවෙනි මාත්‍රය. හරිද? ඒ නිසා අපි භින්න භාග වෙන් කරනකොට ලාභය තීරණය කරන්නේ මෙහිම පුනරාවර්තන සාධකයක් තියෙනකොට මේ n අනුව නෙමෙයි. හරිනේ? කවුරු අනුවද? x ධන b අනුව ආදී අනුව. ඒතර මෙන්න මේ අනුව තමයි ලාභය තීරණයෙන් එයාට කීවෙනි මාත්‍රය කියන්නේ. පළවෙනි මාත්‍රයට අඩු එක තමයි නියතය. එහෙමනේ. ඒ නිසා අපි උඩට දාන්න ඕන මොකක්ද? නියතයක් තමයි දාන්නේ. ඒක මතකද? තුමේ n මත නෙමෙයි බලන්නේ. හරි? n මත නෙමෙයි. නමුත් ටික දවසක් යනකොට ඕගොල්ලෝ බලන්නේ n මත තමයි. මොකද තව ක්‍රමයනකොට ඒකට සමාන ක්‍රමයනවනේ ඊළඟට. එතකොට වෙනස නැහැ ඔක්කොම එක. හරිනේ? ඒකයි කිව්වේ ඒ ඔළුව එක දැනක තියන්න මාත් ඔළුව මතක තියන්න. හරිනේ? ආන්නේ ඒක පොඩ්ඩක් යටින් ලියලා තියෙන්නේ. මෙන්න මේකේ යටින් ලියලා තියන්න. පොත් ලියුව නේ කරන එක කරන ඒ වෙලාවට. හරි. right හරියට A ස්ථාන B වල n වෙනි පදේ ආකාරයේ නම් හැම විටම ලවයට නියතයක් යෙදිය යුතුය. හරිනේ? පැහැදිලිනේ? ඔරනේ නේ? right එහෙනම් අපි ඒකවත් බලමු පුතේ උදාහරණ කීපයක්. කරන්න තියෙන්නේ ඒකමයි. දැන් භාග ටික හරියට නිවැරදිව ලියන්න ඕනේ. කරන්න තියෙන ටික එකම තමයි. හරි. දැන් අපි හිතමු මට මෙන්න මේක භින්න භාග වෙන් කරන්න දුන්නා. හරිනේ.
හරිද? දැන් මේක මට වෙනසක් තියෙනවනේ කලින් එකට වඩා. කොතනද මේ වෙනස තියෙන්නේ? ඔය x ධන 1 වර්ග කියන්නේ x ධන 1 වරක් x ධන 1 පුනරාවර්තන මේක තමයි මම එකතු කරපු භාග සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාර. දැන් මම කුඩා පොදු ගුණාකාරයේ ගන්නකොට මම ගන්නේ වැඩිම බලයනේ. එහෙනම් මේ වැඩිම බලයේ අනිත් බල ඔක්කොම නියෝජනය වෙනවනේ. එහෙනම් මෙන්න මෙයාගේ භාග සංඛ්‍යා කීයක හරය නියෝජනය වෙනවා? දෙක. මොනවද හරයන්නේ? x ධන 1යි x ධන 1 වර්ගය. එහෙනම් මෙයාගේ භින්න භාග කීයක් තියෙනවද? 3ක් නේ. මොනවද 3? x ඍණ 1 කොහොමද තියෙනවනේ. ඊළඟට මෙයාගෙන් එනවා කීයද? දෙක. කවුද? x ධන 1යි අනිත් එක කවුද? x ධන 1 වර්ගය. ඒතර දර්ශක විදියට ගත්තොත් මෙතන ඉන්නේ එකේ දර්ශකේනේ. මේකත් එකේ දර්ශකේ මේක කීයද? දෙක නේ. නමුත් අපි ලවයේ තීරණය කරන්නේ දර්ශකයෙන්ද? නෑ. කාගෙන්ද? පාදේ නේ. එතන මේ හැම එකකින් පාදේ කීවෙනි මාත්‍රේ? පළවෙනි මාත්‍රේ. එන උඩට දාන්න මොකද හැම එකකින්? නියත පද. හරිනේ. තේරෙනවනේ? හරිනේ. එතන නියත පදයක් දෙනවා. හරිනේ. ඔන්න දැන් එකතු කරාම මේකනේ පොදු හරය. එහෙනම් බලන්න මුදේ ආපහු ලවයේ හැදින විදියනේ. එහෙනම් මෙයා මෙයාගේ වෙන්න කාගෙන්ද මෙයා වැඩි වෙන්න ඕනේ? x ධන 1 වර්ගය. එහෙනම් ඒ වැඩි වෙන්න ඕනේ x ධන 1 වර්ගය. දාන්න. මෙයා මෙයාගේ වෙන්න කාගෙන්ද වැඩි වෙන්නේ? x නේ 1 තව එක x ධන එකකිනුයි වැඩි වෙන්න ඕන. හරිද? तर මෙයාගේ වෙන්න කාගෙන්ද වැඩි වෙන්නේ? x නේ. දැන් මේ ටික ඔක්කොම සුළු කරාම මට එන්න ඕන මේ ලාවයනේ. නේ? එනවා සකල වරහන් ඇතුලේ තියෙන ටික ඔක්කොම කාට සමාන වෙනවා? 3x ධන 1. හරි. ඊට පස්සේ තියෙන්නේ අර වගේ ඔක්කොම වරහන් ඉවත් කරලා නේ සජාතීය පද වෙන් කරගෙන සංගුණක සමාන කරලා සමීකරණ තුනක් කරන් විසඳන්න නේ. එතන මේ වර්ග කරොත් මොකක්ද ඉන්නේ? x වර්ගයේ 2x ධන 1 එහෙමනේ. මේ දෙන්න වැඩි කරොත් වර්ග දෙකේ අන්තරය මේකනම් නිකම්ම වැඩි වෙනවා. හරිද? එතන මේ ටික වැඩි කරොත් ax වර්ග 2x ධන a bx වර්ග ඍණ b cx ඍණ c. හරිද? එහෙනම් මේ පැත්තේ පද ಜಾති කීයක් තියෙනවද? 3යි නේ. කවුද? x වර්ග පද x පද නියත පද. හරි. එහෙනම් ගොඩවල් ටික ගැහුවා නම් සමීකරණ තුන ගත හැකියි නේ. කීයක් තියෙනවද x වර්ග පදේ? දෙකයි. කවුද? ax වර්ගයයි. එහෙනම් මේ දෙක එකතු වෙලා මෙන්න මේ පැත්තේ x වර්ග පදේ හැදෙන්න ඕනේ. x පද කීයක් තියෙනවද? දෙකයි නේ. කවුද? දෙකයි x නේ. තව ධන cx නේ. ඒ දෙක එකතු වෙලා මේ පැත්තේ x එක හැදෙනවා. හරි. නියත පද 3යි නේ. 3යි. මේකෙන් මේක හැදෙන්න නම් එහෙනම් x වර්ග පදේ සම්මුණකයේ කීයක් වෙන්නේ? බිඳුවයි. මේ පැත්තේ නෑනේ. ඒතර x පදේ සම්මුණකයේ කීයක් වෙන්නේ? 3යි. නියත පදේ 1යි. නේද? සමීකරණ තුනක් කියනවා. ඒ සමීකරණ තුන වරද්දන්න නැතුව විසඳුවා නම් තමන්ගේ භින්න භාග ටික නිවැරදි වෙනවා. හරිද? හරි. දැන් ඉතින් වැඩි කරනවා. දැන් ඔයගොල්ලෝ වැඩි.
හරිද තේරෙනවද හරි මෙන්න මෙතන ඉගෙන ගන්න තියෙනවා නේ මෙයාව සාවුල හරි මොකේද මොනේ හරි මෙතන මම දැන් එකතු කරලා ගන්නේ කොහොම එකතු කරොත් B කැපිටල් C කැපිටල් හරි ඒ පිටියට කරනවා කියන්නේ ආයෙත් කරලා දෙමින් බලමු හරි ඉතින් ඊට පද මොනවද කියන්නේ බලන්න වින භාග ටිකක් මතකෙට ලියන්න ඕනේ යන්නේ එතන මේ තුන් දෙනෙක් එකතු කරොත් 4යි එනවා ධන B ඍණ B කැපෙනවා ධන C ඍණ C කැපෙනවා මේ තුන් දෙනෙක් එකතු කරොත් 4යි ඒ කියන්නේ 1යි කියලා දෙනවනේ එතන ඒක පළවෙනි එකට දැම්මොත් B කියන්නේ එනවා ඍණ 1යි කියලානේ ඒක දෙවෙනි එකට දැම්මොත් රේඛයාගේ එක නිසා දෙවරක් එක 2යි C ගයාගේ එනවා 1 කියලානේ එතන යටින් මම මේ ලියන එක ඔකට ලියන්න ඕන හරි ඒට එක දැම්මා එතන B ට ඍණ 1 දැම්මා දැන් මෙහෙම ඍණ 1 දැම්ම ඕන්න මේ ඍණයෙන් ඉස්සරහට ගෙනල්ලා මෙතන ඍණ කරලා මෙතන ධන 1 ලෙස දිය දෙයක් හරි හරි මෙතන එතකොට ධානය කියනවා නේ ආන්න පිටනවා එක්ක මෙහෙම නැත්නම් මෙතන ධාන තිබුණොත් මෙතන ඍණේ ඔය දෙකකින් එකක් හරි නැත්නම් මෙතන කෙලින්ම ඍණේ එක මෙතෙක් කරනවා ඒක වනේ වැදගත් හරි අතන ඔන්න ඔය තුන එක සුළු කරොත් මේක හැදෙනවා හරි යමු දෙවෙනි කිව්ව දෙවෙනි එකේ මම ඔය ලොකු සමීකරණ සුළු වෙන්නේ නැහැ. මේ විදිහට මම හදලා දුන්නේ ඔයගොල්ලන්ට. ඒතර මේක ගත්තොත් මේකේ භින්න භාග කීයක් වෙනවද? 3ක් වෙනවනේ. x ධන එකෙන් එකක් වෙනවා. x ධන දෙකේ වර්ගයෙන් කීයක් වෙනවද? දෙකක් වෙනවනේ. ඒතර x ධන 1යි මේකේ දෙන්නෙක් නියෝජනය කවුද? මෙයාගේ පළවෙනි බලයයි මෙයාගේ දෙවෙනි බලයයි. හරි. ඒතර දාර්ශනිකයේ මත නෙමෙයි ඔබ තීරණයනේ පාදයේ මත. ඒතර මේ හැම මේකේ දාර්ශනිකයේ එකයි. පාදයේ පළවෙනි මාත්‍රේ නිසා නියතයක්. දාර්ශනිකයේ එකයි. පාදයේ පළවෙනි මාත්‍රේ නිසා නියතයක්. දාර්ශනිකයේ දෙකයි. පාදයේ පළවෙනි මාත්‍රේ නිසා නියතයක්. දැන් මේක තමයි කුඩා පොදු ගුණාකාරය නේ. දැන් මේ භාග තුන ආපහු එකතු කරලා හරය සමාන කරලා ලවය සමාන කරන්න යනවා. එහෙනම් මෙයා මෙතෙන්ට එන්න x ධන දෙකේ වර්ගයෙන් වැඩි වෙනවා නේ. මෙයා මෙතෙන්ට එන්න එක x ධනෙකුත් ඕන තව මෙතන දෙකක් හැදෙන්න තව x ධන දෙකකුත් ඕන නේ. එතන මෙයා මෙතෙන්ට එන්න එක x ධන එකක් තිබ්බම ඇතිනේ. මේක එතකොට ඒකෙන් x ධන 3 හැදුනා නම් හරිනේ. මේකේ x ධන 3 හැදුනා නම් හරි. right. එහෙනම් මේක වරහන් නිවාස කරන සජාතීය පද හතක් නේ. මෙතන වර්ග කරොත් x වර්ග ධන 4x ධන 4 නේ මැද පදයේ 4x නේ. මේ දෙක වැඩි කරොත් x වර්ග 2x ධන 1x කියන්නේ 3x නේ. ධන දෙක මෙතන cx ධන c නේ. හරි. ඔකයි කරොත් ax වර්ග 4x 4y
bx වර්ග 3යි bx 2යි b cx ධන c නේ. සජාතීය පද හැදුවොත් x වර්ග පද දෙකක් එනවනේ. ax වර්ග ධන bx වර්ග. ඒකට a ධන b. x පද 3ක් එනවනේ. තව 4යි x 3යි bx cx නේ. එතකොට 4යි a ධන 3යි b ධන c නේ. නියත පද 3ක් එනවා. 4යි a 2යි b c නේ. ඒතර ඔය ටිකේ මට x ධන 3 හැදුණා නම් හරි. එහෙනම් x වර්ග පදයක් මේ පැත්තේ නැති නිසා මේ පැත්තේ නැති වෙන්න ඕනේ. එහෙම නැති වෙන්නේ යාගේ සම්මුඛයේ බිඳුවමනේ. එතන මේ පැත්තේ 1x නිසා මේ පැත්තේ හැදෙන්න ඕනේ 1x. ඒ නිසා මේක එකක්. එතන මෙතන 3 නිසා මේ පැත්තේ හැදෙන්න ඕන 3ක් නේ. එහෙනම් සමීකරණ 3ක් වෙනවා. 1යි 2යි 3යි නේ. හරිනේ. දැන් ඕකේ සමීකරණ 3ම එකතු කරාට ඉන්නේ නෑනේ උත්තරේ. දෙන්නේ කැපෙනවද? නෑනේ. නමුත් ඔළුවෙන් බැලුවොත් මොකද වෙන්නේ? අර 2යි 3යි අඩු කරා නම් a 1යි c 1යි දෙකම කැපෙනවනේ. ඒක ඩක්ගාල b හොයාගන්න. ඒක ඔළුවෙන් සුළු කරන්නේ හැංගීමනේ නෙමෙයි ඔළුවේ. එතන 4යි 4යි කැපෙනවා. 3යි b ගෙන් 2යි b අඩු කරාම b c ද c කැපෙනවා. 1න් 3ක් අඩු කරාම ඉන 2යි නේ. ඒක පළවෙනි එකට දැම්ම නම් ඒ ගත හැකිනේ. එතකොට ඒ කියන්නේ 2යි. ඒක දෙවෙනි එකට හරි තුන්වෙනි එකට හරි දැම්ම නම් c ගත හැකිනේ. ඒක දෙක දැම්මොත් 4 වරක් 2 8යි. b ට ඍණ 2 දැම්මොත් 3 වරක් ඍණ 2 ඍණ 6යි. මෙයා 1යි නේ. 8න් 6ක් අඩු කරාම 2යි. 1න් 2ක් අඩු කරාම ඍණ 1යි. හරි. එතකොට දැන් මේක ඊට පස්සේ තමයි ඍණ භාග ලියන්න ඕන. හොඳට අනිවාර්යෙන් මතකද ABC දාන්න ඕනේ. නැත්නම් දාන්නේ. එතකොට නියතනේ. ඒතර ඒකාවේ 2යි. 2 යට x ගන්නේ. බීටාවේ ඍණ 2. එහෙනම් මෙතන ඍණ කරාට කමක් නැහැ නේ. සීටාවේ ඍණ 1යි මෙතන ඍණ කරා. හරි. ඕන්න බින්න භාග සූත්‍රය. හරි. තුනම එකතු කරාට කැපෙන්නේ නැහැ නේ. කොහොමද අඩු කරන්නේ? තුනම අඩු කරන්නේ. මේ තුනම මේක මේ දෙක අඩු කරලා දැන් මෙතන අඩු කරලා එකතු කරලා දෙන්නේ අඩු කරලා හරි 4යි කැපුණා c කැපුණා මෙතනදී එකක් ඉතුරු ඔය අතරේ 2යි 3යි අඩු කරා එකෙන් එක අඩු කරා ආයෙත් හරි ඒතරේ તો දැන් ඒක ඔයාලෙන් ඉන්නේ a ඉස්සෙල්ලා මේ දෙක අඩු කරා මොකද වෙන්නේ b නේනවා ඊට පස්සේ a ගෙන් මේක අඩු කරනවා ඊට b කැපිලා a ඉතුරු හරි ඒක ඇත්තටම අඩු කරන්න ඕනේ නැහැ ඉතින් b විතරයි ඉතුරු වෙන්නේ එතකොට අක්කල් b එනවා ඉතින් අර අඩු කරොත් a එනවා හරි ෂේප් මෙහෙමද සමීකරණ විසඳනවා කියන්නේ හරිද සමීකරණ විසඳනවා කියන්නේ මම හදන ක්‍රමෙම නෙමෙයි Tamanට ඔළුවෙන් පුළුවන් සමීකරණ ඕන විදිහට විසඳ ගන්න උත්තර ටිකයි හරියන්නේ උත්තර ටික හරියන්නේ හරි එච්චරයි හරි ආයත උනේ තුන්වෙනි එකේ මොකක්ද අවුල කිව්වේ
කියන්න බලන්න. මාත්‍රය. හරි. දැන් මේක යට කියවෙන මාත්‍රය ගත්ත. නෑ සෝරි උඩ කියවෙන මාත්‍රය. දෙවෙනි. දැන් යට මාත්‍රේ බලනකොට මේ ඔක්කොම වරහන් සාධක අයින් කරනවා. සාධක අයින් කරාම යටේ තනි වීජීය ප්‍රකාශන. දැන් යට මාත්‍රේනේ මේවා එකක් හැදුවමනේ. දැන් මේවා හැදෙන්නේ කොහොමද? මම මේක කොහොම සුළු කරන්නේ හැටි කියන්නේ. ඉස්සෙල්ලා මේක වර්ග කරනවා. වර්ග කරලා එතන වර්ග කරාම මේ කියවෙන මාත්‍රය ගන්න. දෙවෙනි මාත්‍රික ඒක ආපහු මේකෙන් වැඩි කරලා එතකොට හරි. එතන යට තියෙන තුන්වෙනි මාත්‍රේ උඩ තියෙන හරිනේ. වෙන්න ඕන මොකද? හරයට වඩා ලාභය අඩු වෙන්න ඕනේ. දැන් අඩුයිද වැඩිද? එහෙනම් හරි. ඉන්න බං කරන්න පුළුවන්. මොකද බලන්න. හොඳට බලන්න. වෙන්න ඕන යටට වඩා උඩේ අඩු වෙනවා. හරිද? යට තියෙන්නේ උඩේ කීරේ මාත්‍ර. තුනේ. මේක හරියට බලනවා වරහන් 9 කරලා ඒක. උඩ දෙකේ. හරි උඩ යට වඩා උඩ අඩුයි. අවුලක් නෑ. තවදුරටත් සාධක තියෙනවද කියන එක විතරයි බලන්න තියෙන්නේ. නේ? දැන් මේකේ ආයේ තවදුරටත් සාධක නේ. x ඍණ එකක් තියෙන x ධන දෙකේ දෙකක් තියෙනවා නේ එච්චර. හරි කොහොම මාර්ගය පටවන්න. උඩයට මාරනවා. නෑ සාමාන්‍යයෙන් අපි දැන් ඔය තියෙන යම්කිසි වීජීය ප්‍රකාශනයක් සම්පූර්ණ සාධක කණ්ඩක වෙන්නේ. ඒතර මුළු වීජීය ප්‍රකාශනය තමයි මාත්‍රය කියන්නේ. දැන් මුළු වීජීය ප්‍රකාශනය නම් ඔක්කොම සාධක ටික අයින් වෙනවා. අයින් කරනවා කියන්නේ ඔක්කොම අරහන් අයින් කරලා ගත්ත වෙන එක තමයි මාත්‍රය. හරි. ඒතර මොකද තුන්වෙනි එකට ගියොත් උඩ දෙවෙනි මාත්‍රේ යට ප්‍රසාරණය කරලා බැලුවොත් එන්නේ x ගණේ එකක් නේ. මෙතනින් එන්නේ x වර්ග එකක්. ඒක මේකෙන් වැඩි කරාම එන්නේ x ගණේ එකක්. තුන්වෙනි මාත්‍රේ නම් හරියි. එහෙනම් තව සාධක නේ. ඉස්සෙල්ලා ඔළුවට ගන්න. පින්න භාග ටික ඔළුවට ගන්න. මෙතනින් එක පින්න භාගයක් එනවා. මෙයාගෙන් පින්න භාග දෙකක් නියෝජනය වෙනවා. එකක් තමයි x ධනික හරයේ තියෙන එක. අනිත් එක තමයි x ධනිකයේ වර්ගය හරයේ තියෙන එක නේ. එහෙනම් මේව නියත. හරි. එහෙනම් ආපහු මේක තමයි පොදු හරය. ඉතින් පුළුවන් නම් මේ පේලිය නැතුව එක සැරේට ලවයන් දෙක සමාන කරන්න පුළුවන් නම් හොඳයි. ඒතර මේක වැඩි වෙනවා මෙයාගේ නේ. මෙයා වැඩි වෙනවා x ශ්‍රේණිය එකෙන් x ධන එකේ වර්ගයක් වෙන්න නම් තව x ධන එකක් ඕනේ නේ. මෙයා වැඩි වෙනවා x ශ්‍රේණිය එකේ. දැන් ඒතර මේ ටික සුළු වෙලා x වර්ග ධනයක හැදෙන සේ තමයි ABC වර්ග. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් නම් දැන් වැඩි සෙට් නම් කෙලින්ම එක සැරේට ලවය හදලා ලවය සමාන කරා නම් මේ ස්ටෙප් එක ඕන වෙන්නේ නැහැ. හරිද? මේ ස්ටෙප් එක ඕන වෙන්නේ. හරිනේ. මේකට අග්ගා ලියන්න පුළුවන් නෑ. ඒතර මම මාළු දෙයක් නේ. මේක බැලුවා. මේක වැඩි වුණා මේ මෙයා බැලුවා. මෙතනත් ඒක බලන්න පුළුවන් නේ. එතන මෙයා ඉන්නේ නේ. මෙතන බැලුවා. මෙයා ඉන්නේ වුණා නේ. ඒක මේ නේ. අග්ගා ලියලා ඒක පේලියක් කරලා හරි. එහෙනම් හදාගන්න අදාළ සම්මුණ ගණන් ඉක්මනින් අධික වේදී
හරිනේ. නවක සමාන කරා x වර්ග ධනය. එතන x වර්ග පදයක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතු වෙලා එන්න ඕනේ මේ x වර්ග පදයේනේ. 1x වර්ගය නම් x. එතන මේ පැත්තේ x පදයක් නැහැ නේ. x පදයක් නැත්නම් මෙන්න මේ ටික එකතු වෙලා බිඳුව වුණොත් තමයි x පදයක් නැති වෙන්නේ නේ. මේ ටික එකතු වෙලා එකක් වුණා නම් හරිනේ. එතන a ධන b සමාන 1යි. 2යි a ධන c සමානයි බිඳුවයි. a ඍණ b ඍණ c සමානයි 1යි. පට ගාලා සමීකරණ විසඳනයේ මෙච්චර ලොකුටු කිරීමේ නැහැදීන ගන්න යන්නේ. නෝමල් විසඳන්න ඇත්තේ. දැන් මේක තුනම එකතු කරා නම් මේ එනවා නේද අන්තයට. එතන මේකේ තුනම එකතු කරා නම් 3යිට a එකතු කරාම 4යි b ට b කැපෙනවා c ට c කැපෙනවා 1.0යි එකතු කරාම 2නේ. එන a සමානයි 2 බෙදීම 4 කියන්නේ තුල්‍ය භාග කරොත් භාගයේනේ. අතර පළවෙනි එකට ගියාම අතර ඉකරින භාගය කියන්නේ ආපහු භාගයේනේ. දෙවෙනි එකට ගියාම c එනවා නේ. ඒතර දෙගුණය e කියන්නේ භාගය. ඒතර මේකට මේ කැපිලා ගියාම c දෙනවා නේද එකක් නේ. එන x වර්ග ධන 1 බෙදීම x න් 1 වරක් x ධන 2 වර්ග x ධන 1 වර්ගයේ භින්න භාගිනෝ a කියන්නේ දෙකෙන් එකයි නේ. ඒතර දෙක යනවා යටට. b කියන්නේ දෙකෙන් එකයි නේ. දෙක යනවා යටට. c කියන්නේ ඍණ එකයි නේ. c කියන්නේ ඍණ එකයි නේ. හරි. ඔන්න දැන් ඉතින් මේක භින්න භාග කීයද තියෙන්නේ? 3යි නේ. දැන් මෙයා පුනරාවර්තන සාධකයක්. මොකද මෙතන තියෙන x වරක් x. මේ x වරක් කියන්නේ මේ වගේ එකක් තමයි. හරි. එහෙනම් මේකෙන් එනවා භින්න භාග කීයද? මෙයාගෙන් එනවා භින්න භාග කීයද? දෙකක්. මොකක්ද දෙක? x x වරක්. දැන් ඔයාලා භාග එකතු කරනකොට මේම භාග එකතු කරනකොට නේ මේම භාග එකතු කරනකොට මේකේ කුඩා පද ගුණාකාරය කියලා ගන්නේ කවුද? x ධන 1 ගන්නවා. මේ දෙන්නගේ කවුද? x වර්ග. එන ආපස්සට එනකොට x නුත් තියෙනවා. x වර්ග. හරි. එතකොට සමහර අය x වගේ තිබ්බම කොට හැමරෙනවා. ඈ දැන් මෙතන මොකද වෙන්නේ? x වර්ගය තියෙන්නේ ඈ x වර්ගය කියන්නේ x ධන 1 වර්ග x ධන 2 වර්ග ඒ වගේ කෙනෙක් තමයි. පුනරාවර්තන සාධකයක්. ඒතර ඔයගොල්ලෝ භාග එකතු කරනකොට හරේ x උනා හරේ x වර්ගය වුණා කුඩා පද ගුණාකාරය ගන්න x වර්ගය. එහෙනම් මේකෙත් මේ දෙන්නම නියෝජනය වෙනවා. හරි. එච්චරයි සිම්පල් කේස් එක. හරි. එතකොට මේකේ පාදේ මේක ගත්තොත් පාදේ x දර්ශකයේ 1 මේක ගත්ත පාදේ x දර්ශකයේ 2 නේ. ඒතර පාදයේ දෙන්නේ කිවෙනි මාත්‍රක. පළවෙනි මාත්‍රක. එන උඩට දාන්න නියතයක්. හරි. නියතයක්. හරි. A B C
හරි. ඒතර මේකේ කුඩා පද ගුණාකාරය මෙන්න මෙහෙම එක සැරේ ලියන්න පුළුවන් නම් හොඳයි පුතේ. කමන්නේ අපි ලියමු ගන්නේ. දැන් මේක තමයි පොදු හරය. ඒතර මෙයා මේ හරයට එන්න කාගෙන්ද වැඩි වෙලා තියෙන්නේ මෙයා. ඒතර මෙයා x වර්ග වෙන්න නම් 1x එකකිනුයි x ධන 3යි. එහෙනම් මෙයා වැඩි වෙන්න ඕන 1x එකකිනුයි x ධන 3යි වෙන්නේ. ඒතර මේක කුඩා පොදු ගුණාකාරය. ඒතර මේක x වර්ගය. එහෙනම් මෙයා මෙයාගේ දෙන්න නම් x ධන 3ක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේකේ උඩ වැඩි වෙන්නත් ඕනේ x ධන 3යි නේ. මෙයා මේකට දෙන්න x වර්ගයෙන් වැඩි වෙන්නත් ඕන. එතකොට ලාභය නේ. මේකේ පොදු හරිය දෙන්නේ මෙයා. එහෙනම් ලාභය. එහෙනම් මේ ටික සුළු කරොත් මෙන්න මේ ලාභයට බැලන්ස් වෙන්න ඕන නේ. එච්චරයි. අතර පීඩියක් අඩු කරලා ඩක් ගන්න ලියාගත හැකියි. එතකොට මෙතන එනවා ax වර්ග 3x bx 3b cx වර්ග නේ. හරි. එහෙනම් පුතේ x වර්ගයේ පද තියෙනවා x පද තියෙනවා x නැති නියත පද තියෙනවා. x වර්ගයේ පද දෙකක් තියෙනවා a නොයි c නොයි. x පද දෙකක් තියෙනවා a නොයි b නොයි නියත පද එකක් තියෙනවා නේ 3යි b. හරි. එහෙනම් මේ පැත්තේ x වර්ග පදයක් නැහැ කියන්නේ මේ පැත්තේ x වර්ග පදේ සම්පූර්ණකයේ බිඳුවේ. එහෙනම් මේ පැත්තේ 4x නම් මෙතන 4x හැදෙන්න මේක 4ක් දෙන්න ඕනේ. මෙතන 3 නම් මේක 3ක් දෙන්න ඕනේ. මෙතන a ධන c බිඳුවයි. 3යි ධන b 4යි. මෙතනින් වැඩේ පටන් ගන්න දෙන්නේ නම් b සමානයි 1යි නේ. ඒක දෙවෙනි එකට ගිහින් දැම්මම a එනවා. ඒතර 3යි ධන 1 නේ. එතකොට 4ෙන් ගන්න ඊටත් දෙනවා 1යි තියෙනවා. ඒක පළවෙනි එකට දැම්මොත් c එනවා නේද 1යි හරිනේ. එහෙනම් මෙයාගේ භින්න භාග 3 එනවා a ගියාගේ 1යි නේ. b ගියාගේ 1යි නේ. c ගියාගේ නේ භින්න භාග 3. පස්වෙනිගේ තියෙන විශේෂත්වය මොකක්ද දෙකක? තත්කාල ඔබා ගත්තද කඩේ ඔබා ගන්නවාගේ භින්න භාග දෙකයි කියන දේවල්. මොකද පස්වෙනිගේ තියෙන විශේෂත්වය කියන්නේ? ඔව්. මේක සාධක කරන්න ඕනේ. ඕනේ. නේද සාධක කැඩුවම කියන්න බලන්න ඔයගොල්ලන්ට ආපු සාධක දෙක x වර්ග ධානයේ ශ්‍රීණ දෙකනේ. එතකොට ඍණ දෙවරක් 1යි නේ. එතකොට 2යි ඍණ 1යි. හරිද? මොනවාද සාධක දෙක? x ධන 2යි. හරි. දැන් කොහොම ලියුවද භින්න භාග 3ක් a යට x ධන 2 b යට x ධන 2 c යට x නේ කියලා. එහෙම ලියනවද? නෑ නේ. එහෙනම් මේ දෙක වැඩි කරලා මොකද කරන්න ඕන? වර්ගයක් දෙන්න ඕන. හරිද? හරිද? දැන් භින්න භාග තියෙනවා 3ක්.
x ධන 2 x ධන 2 වර්ගයේ x වෙන්නේ ඒ විදිහ මාරුනාට කමන්නේ හොඳ විතරේ මාරු වෙනකොට අපි දෙගොල්ලෝගේ a b c කියන දැන් මාරු වෙයි කවුරුන්නේ A B C right එහෙනම් මෙන්න මෙතන තියෙන කුඩා පොදු ගුණාකාරය දැන් ඔළුවෙන් හිතන්න මේක එකතු කරා මෙන්න කුඩා පොදු ගුණාකාර x ධන 2 මේක වෙන්න නම් එක x ධන 2 කිනුයි එක x වෙන 1 කිනුයි වැඩි වෙන්න ඕන මෙයානේ මෙයා මේක වෙන්න නම් x වෙන 1කින් වැඩි වෙන්න ඕනනේ මෙයා මේක වෙන්න නම් x ධන 2 වර්ගයෙන් වැඩි වෙන්න ඕනනේ මෙතන එනවා तो मैं देना වැඩි කරොත් x වර්ග ඍණ 1x ධන 2x ධන 1x ඍණ 2 නේ මෙතන නිකම්ම වරහන් අයින් කරලා ලියන්නේ නේ तर මේක වර්ග කරන්න ඕන නේ x වර්ග 4x ඉතින් මේ ලාභයනේ මේ හදන්න ලාභය එක කරන්න මේ ටික පොදු හරේ a වැඩි කරා මේකෙන් ඒ ලාභයනේ b වැඩි කරා මේකෙන් c වැඩි කරා මේකෙන් මේ ටික එකතු කරා ලාභය හරි දැන් වරහන් අයින් කරා 4යි cx ධන 4යි c නේ x වර්ග කියනවා x පද තියෙනවා x නැති පද තියෙනනේ x වර්ග පද දෙකක් තියෙනනේ ax වර්ගයයි cx වර්ගයයි x පද තුනක් තියෙනවා කවුද ax bx 4යි c x නැති පද ඍණ 2යි ඍණ b ධන 4යි c එන ඔක්කොම මේ හැදෙනවා එක නේ මොකද නියත විතරයි නේ එන x වර්ග පදෙත් නැති වෙන්න ඕනේ x පදෙත් නැති වෙන්න ඕනේ එහෙමනම් මේ දෙන්නගේම සම්මුණකම කො වෙන්නේ බිඳුව වෙන්න ඕනේ එහෙනම් මේකත් බිඳුව උනා මෙයන් බිඳුව උනා හරි දෙන්නමනේ එහෙනම් මේ තුන් දෙනාගෙන් එක හැදුණා නම් හරිනේ හරි එතකොට a ධන c බිඳුවයි a ධන b ධන 4යි c බිඳුවයි ඍණ 2යි ඍණ b ධන 4යි c එකයි නේ මොකද වෙන්නේ තුනම එකතු කරොත් හරිනේ a කැපෙන b කැපෙන කොහොමද ඉතුරු c එකතු වෙනවා හරි එහෙනම් මේ තුන ලේසි මොන අමාරු දෙයක් වෙන්නේ දැන් a එකතු කරාම 2යි ඒකට මේක එකතු කරාම කැපෙනවා ධන b ඍණ b කැපෙනවා c ට 4යි c 5යි c මේ 4යි c 9යි c නේ ආයේ 9 එකද c ට ඒක පළවෙනි එකට දැම්මම a එනවා නේ a ධන c කියන්නේ 9න් එකයි එන a කියන්නේ ඍණ 9න් එකයි නේ මේ මැස් කරන ළමයින්ට ඔය වගේ සමීකරණ දෙකක් විසඳන්න බෑ කියන්නේ එහෙමද ආය හරියටම දිතරම තියෙනවා නේ මොකද කරන්නේ ඒ දෙන්නම දෙවෙනි එකට දැම්ම නම් b ගත හැකියි නේ දැන් දෙන්නම c දැම්ම දෙවෙනි දෙක මෙන්න a ඍණ 9න් එක ධන b දන්නේ නේ මෙතන c එක දැම්ම 9න් එකනේ. එතකොට 9න් 4ක් තියෙනවා.
එතකොට පුතේ ඍණ 9න් 1යි 9න් 4යි එකතු කරාම 9න් 3යි නේ. එන එහා පැත්තට ගියාම ඍණ 9න් 3යි 3න් බෙදලා තුල්‍ය භාග කරොත් ඍණ 3න් 1යි නේ. එහෙනම් යටින් පින්න භාග ටික ලියන්න මෙතන උඩ හේ මංගල දාන්නේ හොඳ යටින් දාන්නේ මට යටි ඉඩ නැති නිසා මම මෙතන ලියුවේ. මෙතන ඍණ 3න් 1නේ. මෙයා ඍණ වෙනවා මෙතන 3න් 1. මේක ලියන්න ඕනේ යටින් මෙතනින් ලියන්න. C 9න් 1. අපි කරා. අන්තිම කාර්යයට ඇතුළත්. මේක සුළු කිරීම ගැන පට්ට සැලකිලිමත් වෙනවා. මේක ගානක් හදනකොට අපි ඇත්තටම මේ වාඩි වෙලා ඉන්නවදවත් කියන එක අපිට නොතේරෙයි. ඒ තරම් ගානත් එක්ක හොඳට සමවාදී ගානත් එක්ක පොර බලනවා. නේ ගානත් එක්කම අපේ හිත තියෙන්න ඕනේ. ඒක නැත්තම් අනිවාර්ය සුළු කිරීම එහෙම හිතුවොත්. දිව කරන සුළු ගානි හතරක් මේ අවුත් එකක් ඉතින් මානසිකනේ ඔක්කොම අතු වෙනවා. ඔගොල්ලෝ කියන්නේ තමයි සුළු කිරීම තියෙන්නේ. ඒක කවදාවත් මට හදන්න බෑ. නේ සුළු කිරීම උරාන්කද අද සුළු කරන එක වරද්දන්නේ නැති එක හිතේ වරද්දන්න බෑ වගේ. මොකක් හරි නේ ඒ නිසා ඒක හොඳ මයින්ඩ් එක හොඳ එක තැන ඉඳගෙන ඔළුව ගානේ තුල තියන් සුළු කරන්න හරියට. හරි එනවානේ. එනවට බින්න භාග ක්‍රම දෙකක් කරා. හරි එකක් ඔක්කොම එකිනෙකට වෙනස් සාධක විතරක් තියෙනවා. අනිත් එක පුනරාවර්තන සාධක තියෙනවා. හරි සුළු කිරීම ගැන වගකීම ඔයගොල්ලෝ බාර ගන්න. හරි මේ සමීකරණ විසඳීම අමාරු නෙන්නේ. මේ හැම ගානෙම වගේ තුනක් ගෙනීමයි ලොකු වාසියට දීපෙන්නේ මොකද්ද? තුනම එකතු කරා ගොඩක් දුරට දෙකක් කැපිලා යන විදිහට තිබ්බ වෙලාවට. නැත්නම් දෙක දෙක අරන් විසඳන්න වෙනවනේ. එන කරන්නේ.